මේ තියෙන්නේ තුම්පත් කුරුඳු කියන ඖෂධීය ශාකය. බොහෝ විට දේශීය වෛද්‍ය කර්මය තුළ භාවිතා කරන තුම්පත් කුරුඳු කියන ශාකය තමයි මේ තියෙන්නේ. මේකේ කොළ 3ක් හැදෙනවා. ඒ වගේම තමයි මේක වියලි කලාපයේ බොහෝ විට හැදෙනවා. අනුරාධපුර පැත්තේ අපේ පැත්තේ බොහෝ විට මේක දකින්න ලැබෙනවා. ඒ වගේම මේකේ තියෙනවා මේ වගේ තියුණු කටු සහිත ශාකයක්. මේක පැංගිරි කුලයේ ශාකයක්. මේ කොළ පොඩි කරාම සාමාන්‍යයෙන් දෙහි කොළයක් දොඩම් කොළයක් පොඩි කරා වගේ පැංගිරි සුවඳක් තමයි එන්නේ. ඉතින් මේ දේශීය වෛද්‍ය කර්මය තුළ බොහෝ විට මේ තුම්පත් කුරුඳු ශාකය අපි භාවිතා කරනවා. විශේෂයෙන්ම වාත රෝගවලදී, කප රෝග එහෙම නැත්නම් සෙම් රෝගවලදී බොහෝ විට මේ තුම්පත් කුරුඳු කියන ශාකය භාවිතා කරනවා. ඉතින් මේක වෛද්‍යවරු නම් මම හිතන්නේ බොහෝ දෙනෙක් දන්නවා ඇති, දැකලා ඇති, භාවිතාවට ගන්නවා ඇති. සාමාන්‍ය ජනතාව ගත්තාම අපේ වර්තමානයේ ජනතාව මේ ඖෂධ ශාක පිළිබඳව ගොඩක් දන්නේ නැහැ. දැකලා නැහැ, අඳුනන්නේ නැහැ. ඉතින් ඒ හින්දා තමයි මම මේක විශේෂයෙන් පෙන්නන්නේ. මොකද අපි වට්ටෝරුවක ලිව්වොත් තුම්පත් කුරුඳු කොළපොතු කියලා ඒ අය දන්නේ නැහැ, හොයාගන්න බෑ, අඳුනන්නේ නැහැ. ඒ වගේම සමහර වෛද්‍යවරුත් අපේ ආධුනික වෛද්‍යවරුත් ඉන්නවා. සමහර අය මේ ශාකය අඳුනන්නේ නැහැ. ඉතින් මේ තුම්පත් කුරුඳු ශාකයේ කොළපොතු අරගෙන ඉඟුරු ගම්මිරි සුදු ලුණු දාලා කොටලා වණ්ඩුවේ තම්බලා මිරිකලා මේ ඉස්මට ඇඹුල් දොඩම් මීපැණි ඉඟුරු ඉස්ම සම ප්‍රමාණයෙන් දාලා බිව්වහම පපුව තද වෙලා සෙම කැඩෙන්නේ නැතුව හිර වෙලා තියෙන සෙම කැඩෙනවා. හැබැයි මේක ගොඩක් තදබල අසාධ්‍ය, ඒ කියන්නේ නියුමෝනියා, තදබල ඇදුම රෝග වගේ තියෙන අවස්ථාවක නෙමෙයි. සාමාන්‍යයෙන් අර පපුවට හෙම්බිරිසාව වදිනවා කියලා කියන්නේ. ගමේ සාමාන්‍ය ගැමි වහරේ තියෙන පපුවට හෙම්බිරිසාව වදිනවා කියලා. අන්න ඒ අවස්ථාවල සෙම කැඩෙන්නේ නැතුව හිර වෙලා සෙම තියෙනවා, ඒත් කැඩිලා එන්නේ නැතුව අපහසුතාවයෙන් ඉන්නකොට අපේ පැරණි ජනතාව, අපේ අත්තලා මුත්තලා පාරම්පරික වෛද්‍ය කර්මය තුළ නැත්නම් දේශීය වෛද්‍ය කර්මය තුළ අත්බෙහෙතක් හැටියට මේ ශාකයේ කොළපොතු ඒ විදිහට භාවිතා කරා. ඉතින් මේ තමයි තුම්පත් කුරුඳු කියන ශාකය. ඔන්න දැකලා නැත්නම්, දන්නේ නැත්නම් අඳුනා ගන්න පුළුවන්. අද මම පෙන්නනවා තුම්පත් කුරුඳු ශාකය. මේකේ කොළ 3ක් තියෙනවා. ඒ වගේම කොළ පොඩි කරාම සාමාන්‍ය පැංගිරි සුවඳක් එනවා. ඒ වගේම මේ වගේ තියුණු කටු සහිත ශාකයක් තමයි තුම්පත් කුරුඳු ශාකය. ඉතින් ඔන්න බලා ගන්න පුළුවන් තුම්පත් කුරුඳු ශාකය දන්නේ නැත්නම්, දැකලා නැත්නම් අඳුනා ගන්න.